සංස්කෘතිය බල්ලට දාලා රාජකීය අවුරුදු උත්සවයේ අමුතු තාල තරඟ තියපු චන්දිමාල්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න රට වටින්ම දැඩි විරෝධයක්. රටම කැළඹූ ලියෝන් රාජකීය අවුරුදු උත්සවය අවසානයේ සිදු වූ දේ මෙන්න. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ සංවිධානයෙන් පැවති ලියෝන් රාජකීය අවුරුදු උත්සවයේ නවීන පන්නයට නිර්මාණය කෙරූ අවුරුදු තරඟ සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වෙමින් තිබෙනවා. දෑත් පිටුපසට බැඳ නූලක එල්ලා ඇති බනිස් ගෙඩියක් අනුභව කිරීමේ සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව මෙහිදී කාන්තාවකගේ උදරය මත තැබූ බනිස් ගෙඩියක් අනුභව කිරීමට තරඟකරුවන්ට අවස්ථාව ලබා දී තිබුණා. නවීන පන්නයේ අවුරුදු ක්‍රීඩාවන් ලෙස කාන්තා සහ පිරිමි තරඟකරුවෙකු සරමේ බැස දිවීම නිර්මාණය කර තිබුණා. එසේම කාන්තාවක විසින් පියයුර මත බියර් බෝතලය රඳවා සූප්පුව ගසා පිරිමි තරඟකරුවන්ට පෙවීමේ නව ක්‍රීඩාවක්ද මෙහි දැකගන්න ලැබුණා. චන්දිමාල් ජයසිංහ විසින් සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩාව විනාශ කරමින් විනෝදය සඳහා අමුතු ගණයේ අත්හදා බැලීම් කරමින් සදාචාරයේ පිරිහීමට ලක් කරන බව සමාජ මාධ්‍ය විචාරකයින් පෙන්වා දෙනවා. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට බොහෝ දෙනා අදහස් දක්වනවා. චන්දිමාල් මහත්තයෝ වියදම් කරන්නේ ඔබතුමා අපිට ගැටලුවක් නෑ. නමුත් හෙළයේ සංස්කෘතික දේවල් මොනවද කියලා ඉගෙන ගන්න. ඒ දේවල් සමාජයේ අනිත් අයටත් උගන්වන්න. මේ දේවල් ළමයින් බලනවා ඒක වළක්වන්න බෑ. හරියට චාරිත්‍ර කරන්න සමාජයේ වැදගත්කමක් තියාගන්න හොඳ ප්‍රතිචාරයක් තියේ ඔබතුමාට. අවුරුදු කියන්නේ සිරිත් විරිත් වලට සමරන දෙයක්. සිරිත් කියන්නේ අතීතයේ සිට පැවතගෙන එන දේවල්. ඒව වෙනස් කරන්න බෑ. විරිත් කියන්නේ අද කාලේ හදාගන්න දේවල්. ඒව වෙනස් කරගන්න පුළුවන්. නමුත් හෙළ සංස්කෘතිය විකෘති වෙන්න බෑ. හොඳ ගරුත්වයක් තියාගෙන පැරණි දේවල් සමාජයේ දරුවන්ට වැඩිහිටියන්ට හොඳ පණිවිඩයක් දෙන්න. තව ටික කාලෙකින් ළමයින් යයි අම්මගේ බුරිය උඩ තියන් බනිස් කන්න. අම්මගේ කිහිල්ල තියන් සූප්පුවෙන් බියර් බෝතල් බොන්න. පිටිපස්සේ බැලුම් තියලා පුපුරවන්න. මොනවද මේ ජන ක්‍රීඩාද? ඕවට සහභාගී වෙන අයත් දැනගන්න ඕන. Tamanගේ ළමයින් බලනවා, අම්මා තාත්තා බලනවා, ලෝකේ හැමෝම බලනවා. මට විතරක් සමාජය හදන්න බෑ. ඔබතුමාට හොඳ මාධ්‍ය ප්‍රතිචාරයක් තියෙනවා. ඒකෙන් හරියට දෙයක් කරන්න. තවත් පිරිස් මෙම සිදුවීම විවේචනයට ලක් කර තිබුණේ මේ ආකාරයෙන්. මේ වගේ දේවල් වලට යන උන්ටයි, යවන උන්ටයි දඬුවම් ලැබෙන්න ඕනි. සේරටම කලින් දෙමව්පියෝ නැති සංස්කෘතික සදාචාරයක් නැති ගානට මේ දේවල් වෙන්නේ. අවුරුද්දට සතුටු වෙන්න, විනෝද වෙන්න කොච්චර ක්‍රීඩා වැනි දේවල් තියනවද? අම්මෙකුට තාත්තෙකුට සහෝදරියකට සහෝදරයෙක්ට මෙහෙම දේවල් බලන්න පුළුවන්ද? අනේ මන්දා කියන්න තියෙන්නේ. තවත් නම් මේ වගේ මෝඩ දේවල් කරන්න එපා. මේව දැක්කම hina යන්නේ නෑ. නොදකින් කියලා තමා කියන්න තියෙන්නේ. මොන මගුලක් කළත් කමක් නෑ. මේ වගේ ගොන්නාතල් ගන්න එපා. මේව දකින පොඩි උන්ගේ ඔළුවට යන්නේ. මේක අවුරුදු ක්‍රීඩාවක් විදියට. උන් ලොකු වෙනකොට මේව සාමාන්‍ය දේවල් කියලා කියයි. අවුරුදු උත්සවය කියන වචනය දාගන්න එකට මේ රටේ මිනිස්සු විරුද්ධ විය යුතුයි. ඒ වචනය අවභාවිතා කරලා තියෙන්නේ. ඒකට විරුද්ධව නීතිමය පියවරයන් ගැනීමට අදාළ ආයතන ක්‍රියා කළ යුතුයි. මේ වගේ නාඩගම් අය අවුරුදු උත්සව කියන වචනය යටතේ නොකරන්න. ඉස්සර නම් මොනතරම් ලස්සනට අවුරුදු උත්සව තිබ්බද? පොඩි ළමයෙක්ට වුණත් ඇහැක් කැරලා බලන් ඉන්න පුළුවන් විදිහේ ලස්සන විනෝදකාමී සහ සංස්කෘතික විදිහේ තරඟ තිබ්බේ. ඒකට දැන් මේ ඉන්න පොෂ් ගෑනු ටිකයි ඒකටම හරියන පිරිමි බාග ටිකයි එකතු වෙලා අවුරුදු කාලෙත් උන්ගෙන් හැදුනකම එළියට දාගෙන නටනවා. ලස්සනට වැඩක් කරන්න පුළුවන්කම තියෙද්දි වේසකම විතරක් පෙන්නන දඟලන එකයි අවුල අප්පිරියයි.